අමතක වූ මතක අතර හමු වූ ආගන්තුකයා. දෙවන කොටස. තහනම් ප්‍රේමයක ඡායාව. සති දෙකක් ගත වුණා. විශ්ව සහ විනු හැමදාම හවසට වැවරවුමේ හමු වුණා. විශ්වට දැනුනේ Taman විනුට ආදරය කරන්න පටන් අරගෙන කියලා. විනු විවාහක කාන්තාවක් බව දැනත් ඇයව විදින පීඩණයෙන් ඇයව බේරගන්න විශ්වට උණ වුණා. විනු දවසින් දවස විශ්වට ලං වුණා. මගේ මහත්තයා මාව ගෙදර හිර කරගෙන ඉන්නේ විශ්ව. මට නිදහසක් නැහැ. මට හුස්ම ගන්නත්වත් බැරි තරම් පාලනයක් යාගේ තියෙන්නේ. මට හිතෙනවා එයාගෙන් පැනලා යන්න. විනු දවසක් අඬා කිව්වා. විශ්වගේ ඉවසීම නැති වුණා. විනු, බය වෙන්න එපා. මම ඉන්නවා ඔයාට. අපි හෙට මේ වෙලාවටම මුණ ගැහෙමු. මම ලෑස්ති වෙලා එන්නම්. අපි කොහේ හරි ඈතකට යමු. විනු විශ්වගේ අත් දෙක තද කරලා අල්ලගත්තා. ඔයාට විශ්වාසද විශ්ව? ඔයා මාව කවදාවත් දාලා යන්නේ නැහැ නේද? මට මගේ පරණ ජීවිතේ මතක් කරන්නත් ඕනි නෑ. මම පොරොන්දු වෙනවා. විශ්වාගේ නළල සිපගත්තා. පහුවද හවස විශ්ව ලෑස්ති වෙලා ආවා. එයා අතේ පොඩි බෑග් එකකුත් තිබුණා. විනු එනකල් විශ්ව නොයිවසිල්ලෙන් බලම් හිටියා. ඔන්න ඈතින් විනු එනව පෙනුණා. හැබැයි ඈ තනියම නෙවි. ඇය ළඟින් උස හැඩි දැඩි තරුණෙක් ඇයව අතින් ඇදගෙන වගේ ආවා.